සුබ දවසක් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින්. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි එදිනෙදා මම වෛද්‍යවරයෙක් වශයෙන් එදිනෙදා සේවාව කරනකොට එදිනෙදා රෝගීන් බලනකොට දකින්න පුළුවන් පොඩි දෙයක් සම්බන්ධව විශේෂයෙන් දියවැඩියාව සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. ඉතින් අපි සායනවල වාට්ටුවල එදිනෙදා රෝගීන් බලනකොට අපි දකින්න ඉතාමත්ම සුලභ දෙයක් තමයි මේ රෝගීන් සමහරක් රෝගීන් එනවා නියුමෝනියා තත්ත්ව නැත්නම් කකුල් වල තුවාලත් එක්ක නැත්නම් මූත්‍රා ආසාදන එක්ක නැත්නම් විවිධාකාරී ආසාදන හරි වකුගඩු ප්‍රශ්න එහෙම නැත්නම් කකුල් හිරි වැටිලා කියාගෙන මේ වගේ විවිධ දේ මේ වගේ කම්ප්ලේන්ට්ස් එක්ක ලෙඩ ආවම අපි යාළගේ ඉතිහාසය අහලා බලද්දී මෙයාලා ගොඩක් වෙලාවට එක මොහොතක කවුරු හරි වෛද්‍යවරයෙක් කියලා තියෙනවා මෙයාලට වාට දියවැඩියාව නැත්නම් ඩයබටික්ස් තියෙනවා බෙහෙත් ගන්න ඕන කියලා උපදෙස් දීලා බෙහෙත් නියම කරලා තියෙනවා. නමුත් මෙම රෝගීන් ගොඩක් වෙලාවට එම සායන වලට නැවත ගිහිල්ලා බෙහෙත් අරගෙන ෆලෝ අප් වෙලා නැහැ. ඒ කියන්නේ දිගට බෙහෙත් අරන් නැතුව මගදී නැවතිලා. ඉතින් මේ වගේ තත්ත්වත් එක්ක තමයි සමහරක් වෙලාවට මේ රෝගීන් පැමිණෙන්නේ. ඉතින් ඇයි කියලා අහුවම ගොඩක් වෙලාවට මේම රෝගීන් ඉතින් දැන් මට හොඳයිනේ මගේ සීනි හොඳයි සීනි අඩු වෙලා තිබ්බා ඒකයි මම නැවැත්තුවේ කියලා අන්න එයාලා විසින්ම ඒක තීරණය කළා ප්‍රතිකාර නවත්ත ගත්ත අවස්ථා තමයි ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ. ඉතින් මෙහෙම වුණාම වෙන්නේ රෝගීන් ගොඩක් වෙලාවට මේ හොස්පිටල් එකට එනවා විවිධාකාරයේ ආසාදන නැත්තම් සීනි හොඳටම වැඩි වෙලා. හරි වැඩි වුණාට පස්සේ ඒ වැඩි වෙච්ච නිසා එන සංකුලතාවත් එක්ක ඊටමත්ම ආසාද්‍ය තත්වයකටපත් වෙලා රෝගීන් එනවා. ඉතින් ඔයාට සීනි තියෙනවා කියලා අඳුරගෙන තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකක් කරලා මේක සීනි වැඩි කියලා වෛද්‍යවරයෙකුට කියලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පතන්න ඕන දිගටම ප්‍රතිකාර ලබා ගන්න ඕන සහ මාසයකට වතාවක්වත් ඔබගේ ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකක් බලලා සීනි බලලා ඒක කොහොමද කියලා චෙක් කරගන්න ඕනේ. එහෙම නොකරොත් මොනවා වෙන්න පුළුවන්ද? ඒක තමයි අද මේ වීඩියෝ එක කරන්න මගේ ප්‍රධානම අරමුණ. මොකද රෝගීන් ගොඩක් වෙලාවට ඒ ගැන දැනුවත් නැහැ. ඒකේ බරපතලකම ඇත්තටම දන්නේ නැති නිසා තමයි ගොඩක් වෙලාවට මෙයාලා මෙහෙම එන්නේ. ඉතින් ඔයාට ඩයබටික් තියෙනවා. ඩයබටික් කියලා අඳුරගෙන තියෙනවා නම් ඔබගේ ශරීරයේ මේ සීනි ප්‍රමාණය හරියට පාලනය කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඉතින් රුධිරයේ සීනි වැඩි කියන්නේ ඇත්තටම ඉතාමත්ම හොඳ නැති තත්ත්වයක්. ඉතාමත්ම ශරීරයට හානිකර තත්ත්වයක්. මොකද අපේ ශරීරයේ විසින් මේ ඉන්සුලින් අද මම ඒ සම්බන්ධව ලොකුවට කතා කරන්න යන්නේ නැහැ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ශරීරයේ ඉන්සුලින් විසින් අපේ ශරීරයේ තියෙන සීනි එක ගානකට තියාගෙන ඉන්නවා. ඒක හරියට වෙන්නේ නැති වුණාම තමයි ඇගේ ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් මේ වැඩි වුණ සීනි ශරීරයට හානිකරයි, විස සහිතයි. ඉතින් මේක ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් අපේ ඇස් වලට. හරිද? අපේ හදවතට, අපේ වකුගඩු වලට සහ ශරීරයේ සෑම අවයවයකටම මෙම සීනි කියන එක බලපාන්න පුළුවන්. විශේෂයෙන් අපේ රුධිර නාලිකාවලට මේක බලපාන්න පුළුවන්. ඉතින් ඒ රුධිර නාලිකා අවහිර වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ රුධිර නාලිකාවල ලිපිඩ තැන්පත් වීමකින්. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට heart attack, අංශභාග stroke
සහ අපේ පාදවලට රුධිර ගෙන යන රුධිර නාල අවහිර වීමක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මීට අමතරව වකුගඩු හානි වෙන්න පුළුවන්. වකුගඩු වලින් ප්‍රෝටීන් පිට වෙන්න පුළුවන්. ඒ වගේම අපිට තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ තුවාල හොඳ වෙන්න ගොඩක් කාලයක් ගත වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන්. විවිධාකාර ස්නායු ආබාධ ඇති වෙන්න පුළුවන්. කකුල් වලට තියෙන සංවේදනය නැත්නම් දැනීම නැති වෙන්න පුළුවන්. කකුල් දෙක හිරිවැටලා තුවාල සිදුවීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. එතකොට අනිත් එක තුවාල ඇති වුණාම මේ තුවාල හොඳ වෙන්නේ නැහැ. ඒ වගේ ඊට පස්සේ අපේ ආහාර මාර්ගයේ ඒ ස්නායු පද්ධතිය ඇති වෙන විවිධ සංකූලතා නිසා ආහාර පද්ධතියේ අපේ හෘද ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න එන්න පුළුවන්. අපේ ඇස් වලට බලපාන්න පුළුවන් කාලයක් යද්දී ඇස් පෙනීම අඩු වෙලා යන්න පුළුවන්. අපේ අක්මාවට බලපාන්න පුළුවන් සිරෝසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න එන්න පුළුවන් ඔයාට සීනි හරියට පාලනය කරගත්තේ නැත්තම්. ඉතින් ඔයාට සීනි තියනවා කියලා හොයාගෙන තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ඔබගේ වෛද්‍යවරයා නියම කරපු ප්‍රතිකාර ලබා ගන්න, සීනි පරීක්ෂා කරගන්න, එයට අවශ්‍ය සුදුසු උපදෙස් ලබා ගන්න. ඔබට ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න. මම ප්‍රශ්න අනුව තව ඒ ඔයාලගේ ප්‍රශ්න වල උත්තර අරගෙන තව වීඩියෝ එකක් කරන්නම්. අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මොකද මේක ලොකු මේ සබ්ජෙක්ට් එකක් ඔක්කොම කතා කරන්න ටිකක් අමාරුයි. ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වල ඔක්කොටම මම උත්තර අරන් ඉන්න මම පොරොන්දු වෙනවා. හරි. ඉතින් අපි channel එක subscribe කරන්න නම් subscribe කරන්න. තව වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.